හරි 5,50,000ක් යා වැඩියක් ගන්නවලු ඊට පස්සේ කියනවා 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් ගෙවිය යුතු ආදායම් බද්ද හරි 5,00,000 ගෙවිය යුතු ආදායම් බද්ද තමයි අහන්නේ. ඒ කියන්නේ මෙයාට ගෙවන්න ඕනේ බද්ද 13 එකව බලලා තමයි කරන්න ගියාම ඉතින් එයාට කියනවා මේ ඒකේ දීලා තියෙනවා මේ වගුව පේනවනේ. හරි. ඒකේ කියලා තියෙනවා පළවෙනි ලක්ෂ 5 ආදායම නිදහස්ලු. හරි ඊළඟ ලක්ෂ 5. ඒ කියන්නේ පළවෙනි ලක්ෂ බිඳුවේ දැන් සල්ලි එකතු වෙන්නේ. ලක්ෂේ, ලක්ෂ 2, ලක්ෂ 3, හරි. ලක්ෂ 4, ලක්ෂ 5. ඔය විදිහට යනවනේ. ලක්ෂ 3, ලක්ෂ 4, ලක්ෂ 5 දක්වා යනවා. හරි. ඔය ලක්ෂ 5 වෙනකන් යනවා කියන්නේ එහෙම යද්දී මොකද මේ පළවෙනි ලක්ෂ 5ට ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 6 ලක්ෂ 7 මම මේ 700 800 දාලා ලක්ෂ 6 ඔහොම එකතු වෙනවනේ යද්දී හරි මේකෙදී මේ පළවෙනි ලක්ෂ 5 නිදහස් ඒ කියන්නේ බිඳුවේ ඉඳන් මෙන්න මෙතන ඉඳන්ම නිදහස් හරි ඊළඟ ලක්ෂ 5 කියන්නේ මෙන්න මෙතන ඉඳන් ආයි ලක්ෂ 5ක් එනවා ලක්ෂ 8 ලක්ෂ 9 අන්න ලක්ෂ 10ට තමයි ඊළඟ ලක්ෂ 5 වැඩි හරි හරිද වැඩි ඒ කියන්නේ මේ ටික නිදහස් මෙන්න මේ ටිකට තමයි ඊළඟ ලක්ෂ 5 වැඩි. පළමු ලක්ෂ 5 නිදහස්ලු. ඒ කියන්නේ නිදහස් කියන්නේ ඒවට බදු ගහන්නේ නැහැ. ඊළඟ ලක්ෂ 5 ඒ ලක්ෂ 6 දැන් එයා 5 ලක්ෂනේ. 5 ලක්ෂ පෑන්නනේ. ඒක ලක්ෂ 5ට වඩා වැඩි ටිකේ ඉඳන් ලක්ෂ 10ට අඩු වෙනකම්මනේ. ඒ ටික ඔක්කොම ගහන්නේ 100ට 4ක් නේ. ඊටු ලක්ෂ 5ට මේකේ ලක්ෂ 5 ලක්ෂ 5ක් හෝ 5ට අඩු තිබ්බත් ඒ ටිකට ගහන්නේ ඒ ප්‍රතිශතයනේ 4ෙන් තමයි 104ෙන් තමයි වදින්නේ ඒ ටිකට. හරිද? හරි. 104ෙන් තමයි ඒ ටිකට වදින්නේ. හරිද? මේ ඉන්නවනේ මේකේ පෙන්වන්නේ නැහැ ලයිව් එකේ ඉන්නවා කියලා අවුල නැහැ නේ. ඉන්නව නේද? මේ මොකක් හරි වෙලා එහෙනම් මේ ලයිව් එකේ ඉන්නවනේ. හරි. මේක මේ මොකක් හරි වෙලා එහෙනම් පෙන්වන්නේ නැහැ. ඒක මම දාන්න ඩීපීඑස් පාරක් දාන්න. මේ විදිහට ලක්ෂ මේ එකතු කරගෙන පඩිය වැටෙද්දී මුල් ලක්ෂ 5ම ෆ්‍රීලු. ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 5ම පඩිය නැහැ. ඒක බදු ගහන්නේ. ඊළඟ ලක්ෂ 5 ඉඳන් 10 කිව්වට තුරු ටික වැටෙනවානේ. සල්ලි ගන්න වැටෙනවා. අපි තුමු ලක්ෂ 7ක් විතර ගත්තා කියලා. එයාගේ මොකද එන්නේ? පළවෙනි ලක්ෂ 5 නිකන් ඊට පස්සේ ලක්ෂ 5 ඉඳන් ආය ලක්ෂ 10ට ගාම ටිකට තමයි ඒ ටික හැබැයි මෙයා ලක්ෂ 2යි තියෙන්නේ. අන්නේ දෙකට තමයි ගහන්නේ. හරි. ඔක්කොටම ගහන්නේ. ඊට පස්සේ මේ ගානේ දෙයක 50000ක් තියෙන වැඩිපුරනේ. ඒකට වැඩිපුර වැටෙන්නේ ආ අරන් තියෙන්නේ. 5,50,000 නේ. එහෙනම් 50,000ට තමයි බදු ගහන්නේ. ඒක 50,000ට බලමු අපි අර සූත්‍ර වායි කියලා බදු මුදල හොයන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. බදු මුදල සමානයි බදු මුදල සමානයි මොකද්ද? බදු මුදල සමානයි බදු වලට යටත් වෙන ආදායය. හරි. ආදායම වැඩි කිරීම ප්‍රතිශතය. උඩ ආදායම ගත්තොත් මුගේ මෙයාගේ ලක්ෂ 5යි වෙනකන් නිදහස් ඉතුරු ටිකට තමයි ලක්ෂ 50යි. එහෙනම් 50,000 තමයි අයිති වෙන්නේ. 50,000ට 100ට 4ක්. හරි. 104ක් ගේනවා මට බෙල් 20000ක් කියලා දායි. හරි. 50,000 කියන්නේ මෙතන බිංදුව දෙකට බිංදුව එක වුණා 504ක් 2000යි නේ. 504ක් නේ 2000ක් කියලා දායි. හරි. රුපියල් 2000ක් තමයි එන්නේ. හරි. රුපියල් 2000ක් තමයි. හරි. රුපියල් 2000ක් කියනවා බදු මුදල. හරි. එතකොට 50,000ට ගෙවිය යුතු බදු මුදල රුපියල් 2000යි. ගෙවිය යුතු ආදායම් බද්ද හරි. ඊට පස්සේ කියනවා ලක්ෂ 18ක් වන පුද්ගලයෙක් නේ. ඔය ඊළඟ කියන්නේ 1,80,000 නෙවෙයි ලක්ෂ 18ක් නේ. 1 මිලියන් නේ තියෙන්නේ. හරි. 1.8 බිලියන්. ඒ කියන්නේ ලක්ෂ 18ක්. ලක්ෂ 18ක් ගන්න එක්කනේ ගෙවන්න ඕන බදු. ලක්ෂ 18ක් ගන්න එක බලන්න ඕන මුලින් ඉඳන් මේ සල්ලි ටික එකතු වෙන්නේ. හරි. මුලින් ඉඳන් බලන්න ඕනේ. මේකට ආවද 2000යි කියලා.
ආවත් 2000 කිව්ව මේකට. හරි. හරි. ඊට පස්සේ හරි. මොකක්ද තිබ්බොත් දාන්න මොකක් කරේ අවුලක් හරි. ඊට පස්සේ ආනවා ලක්ෂ 18ක් ගන්න එක්කෙන්ට ගෙවන්න උන්ට. ලක්ෂ 18 ඉතින් හදමුනේ. අපි වගුව බලවල ගන්න දෙන්න. හරි. ලක්ෂ 18 හැදෙන්නේ බිඳුවේ දැන් ලක්ෂ ටික වැඩෙද්දී බිඳුවේ දැන් ලක්ෂ 5 වෙනකම්ම බදු ගහන්නේ. ඊට පස්සේ ලක්ෂ 6 ඉඳන් ආයි ලක්ෂ 10 වෙනකම් ගහනවා මෙයාට 100ට 4ක්. ඒත් පයින් ලක්ෂ 18 දෙන්නේ ලක්ෂ 10ක් පයින් ආයි ලක්ෂ 10 ඉඳන් එන්නේ. ලක්ෂ 10 ඉඳන් ආයි ලක්ෂ 20 වෙනකම් නේ. ඔව්. 10 ඉඳන් ලක්ෂ 15 වෙනවා. ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 වෙනකම් ටිකට ආයි යන 100ට. හරි මෙන්න මේ ප්‍රමාණවල වලට තමයි කියන්නේ මේ ටිකට අයත් වෙන ගාන වලට තමයි වදින්නේ. හරි මේ ටිකට අයත් වෙන්නේ 20 දාන ඒ වගේම 100 ගාන වල. හරි ඒ කියන්නේ මේ ඇවිල්ලා සීමාවක් තියෙනවා. මෙන්න මේ සීමාව ඇතුළත ඔයාට මේ සීමාවට ආව රුපියල් 2000 නම් ඒ 2000 ගහන්න 8000. මේ සීමාවට ආව 20000 නම් ඒ 20000 ගහන්න 100ට. හරි. එතකොට ලක්ෂ දැන් 15 වෙනවා හැදුවා. 15 ඉඳන් ආයි ලක්ෂ 15 ඉඳන් තව තුනක් කියන්නේ මේ ලක්ෂ 18කට. 15 ඉඳන් 20 වෙනකම්ම ගහන්නේ 112යි. නමුත් එතන තියෙන්නේ ලක්ෂ 3යි නේ. අර ටිකේ ලක්ෂ 5 තියෙනවා හරි 5යි 10යි 15ම වෙනකම් ලක්ෂ 5ේව තියෙන්නේ. මෙතන ලක්ෂ 3යි ඉතුරුනේ. මොකද ලක්ෂ 18යි පඩි ආයෙන 112 ගානේ ලක්ෂ 3යි 108 ගානේ ලක්ෂ 5යි 104 ගානේ ලක්ෂ 5යි මේ ලක්ෂ 5 නිදවස් හරි. ওই විදිහට තමයි පඩියේ අර දාන දෙන්න කල්ලි ලක්ෂ 5 මිටි හදලා වගේ දැම්ම මෙහෙම දැම්ම අර පොඩි කාලේ මෙච්චර දාලා මනි ඩොට් කියලා එකක් තියෙනවා සීරියස් එක. ඒ වගේ වැඩක් තමයි මෙතන ලක්ෂ 5 මිටි හදනවා. මේකට දැම්ම නිදහස්. ටික ටික පඩිය වැඩි වෙන්න බෑනේ. මුලින් පටන් ගන්න පඩිය මෙහිද බිඳුවේ ඉඳන් ලක්ෂ 5 නිදහස්. ඊළඟ ලක්ෂ 5යි දාන්නේ. එතකොට නිකන් මේ පෙට්ටි කියලා හිතන්නකො. පෙට්ටි හතරක් තියෙනවා. හරි. එතකොට මේකේ උත්තරේ කීයද? ලක්ෂ 5ට පළවෙනි ලක්ෂ 5 නිදහස්. එතකොට බදු ගෙවන්න ඕනේ. මේකට ඇවිල්ලා බදු වෙනවා ලක්ෂ 5ට 104ක් කියන්නේ රුපියල් 2000යි. නේ? එතකොට ලක්ෂ 5ට 108ක් කියන්නේ 4000යි. ලක්ෂ 3ට 108ක් කියන්නේ කීයද? 3600. 3600. බිඳුවයි 6යි 4යි 7යි කියන මේ 9600ක් දාලා. හරි. 9600ක් දාලා. මුළු බද්ද. හරි. එහෙම එකක් ආවද 9600ක් කොට. හරි 9600ක් ආවනේ. එතකොට මේක ඇවිල්ලා නිකන් බකට් වගේ තමයි. අර නිකන් මණි දානේම තමයි. ඒකේ පඩිය ටික ටික දැන් හදාගෙන යනවා. හරි. පඩිය අතර ගත්තාම එයා කියනවා මේ බකට් එකට දාන්න ඕනේ මුලින් ලක්ෂ 5. ඊළඟ ලක්ෂ 5ට ඇවිදින ලක්ෂ. එතකොට කෙනෙක්ගේ පඩිය ලක්ෂ 7යි කියලා එහෙනම් මේකට 5ක් දාන්න මේ පිළිවෙලට දාන්න. මේකට 5ක් දාන්න එතකොට මේකට 2ක් දාන්න. මේකට පොලිය හදන්නේ වෙන විදිය. මේකට පොලිය හදන්නේ වෙන විදිය. ඒ වගේ ඔය බකට් තියෙන හැබැයි එකට දානකොට ලක්ෂ 5යි. ඔය වගේ එකක් තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ 13 අහන්නේ 13 යාම ව්‍යාපාරිකයෙකු විසින් 2012 දී ගෙවූ ආදායම් බදු මුදල 56000ක්. ඒ කියන්නේ එයා 56000 ගෙවලා නේ. හරි. නම් ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද? 56 එක මාක් කරනවා 56000 ගෙවුවා කියලා. හරි. කොහොමරි බදු හදන්නේ අර විදිය තමයි හරි. කියන්නේ අර පඩිය බකට් වලට තමයි වැටිලා තියෙන්නේ කොහොමරි 56000ක් ගෙවලා. ඔන්න ගෙවලා තියෙනවා කොහොමරි 56000ක් හරි.
හරිද? හරි. 56000ක් ගෙවලා දෙන්න. ගෙවලා දෙන්න. හැබැයි අපි දන්නේ යාගේ ආදායම කීයද කියලා. එයාගේ ආදායම අපි හිතමු ලක්ෂ මේ බදු මුදල් මේ වෙල බදු ගන්න. මේ බදු මුදල. අපි ආදායම හිතුවොත් ලක්ෂ දෙකක් වුණොත් එයාගේ බදු මුදල 56000ක් වෙනවද? ලක්ෂ දෙකක් වුණොත් ආදායම බදු මුදල 50000ක් වෙනවද? 56000ක් වෙනවද? ලක්ෂ දෙකක් වුණොත් එයාගේ ආදායම නැහැ. ඇයි? ලක්ෂ 5 වෙනකම් 7,000ක් ගෙවන්න ඕනේ. ගාන්න දින ලක්ෂ 5 වෙනවා 7,000ක් ගෙවන්න එපා කියලා කියන්නේ. එහෙනම් ඉතින් බදු මුදලක් ආයෙ දෙන්නේ නැහැ. ලක්ෂ 4ක් වුණොත් ලක්ෂ 4ක් වුණොත් බදු ගෙවන්න ඕනේද? ඒත් නැහැ. හරි? ලක්ෂ 4ක් වුණොත් බදු ගෙවන්න ඕනේ නැහැ. හරි. ඒ වගේම ලක්ෂ 5ක් වුණොත් හරි? ලක්ෂ 5ක් වුණොත් ඒ ගෙවන්න ඕනෙත් නැහැ. පළවෙනි ලක්ෂ 5ම ෆ්‍රී. බදු මේ දින බදු හොඳේ මේ ආදායම නෙමෙයි බදු හොඳේ. මේක ගානකවත් බදු ගෙවන්නේ නැහැ. හරි? හරි. අපි බලමු දැන් මෙයාගේ පහට වඩා වැඩි වෙන්නේ බදු ගහන්න. හරි. අපිට පළවෙනි ලක්ෂ 5ක් පායිනවනේ දැන් 5,50,000ක් විතර ආවා. එතකොට බැලුවොත් 50,000 තමයි 100ට නේ. ඊළඟ ලක්ෂ පාඩ බදු ගහන්නේ 100ට 4ක් නේ. එහෙනම් බැලුවොත් 50,000ක් විතර වෙන්නත් වෙනවා. අපි හිතනවා මෙයාගේ ආදායම ලක්ෂ 10 වුණා. හරි නිකන් හිතලා ගන්න වෙනවා. ලක්ෂ 10 වුණා. ඒකට හිතලා ගන්නවා කියන්නේ මේ දැන් දෙවෙනි දැන් අපිට තේරෙන්නේ නැහැ අතන මේ මු ගන්න බඩේ 5,70,000යිද 6 ලක්ෂයයිද 8 ලක්ෂයයිද හිතන්න බැහැ නේද නේ. කීයද කියලා හිතන්න බැහැ. අපි බලන්න ඕනේ. මෙච්චර බදු අයිති වෙන්නේ දැන් අපි හිතනවා දැන් බකට් නෙදින්නේ නේ. මේ බකට් එකට දැම්මට බදු ගහන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මේ බකට් එක පිරලා මේකට වැටෙන්න ඕන. හරි? ඊළඟ ලෙවල් එකට වැටෙන්න ඕනේ. හරි? ඊළඟ ලක්ෂ පාඩ බදු ගහන්නේ නැහැ. ඊළඟ මේ බකට් එකේ වැටෙන්න ඕන. වැටුණාට අපි දන්නේ මේ බකට් එකේ මේ බකට් එකකට කීයද කියලා. නේ? මේ බකට් එකෙන් බදු මේ බකට් එක උඩරම වැටුනහම එන බදු ගණනක් තියෙනවනේ. අපි බලන්න ඕනේ මේ බකට් එකේද සල්ලි ටික මම පඩි තියෙන්නේ නැත්නම් මේකටත් ගිහිල්ලාද කියලා. ඒක බලා ගන්න ඕනේ මුලින්ම. ඒක බලන්න මොකද කරන්නේ? ඒක බලන්න ඕනේ. මේ බකට් එකේ උඩරිමයට පෙරුවහම කොච්චර බදු ගණනක් එනවද කියලා. මේකට කොහොමද පිරුණානේ? මේක අනිවාර්යයෙන් පිරින්න බෑ. නැත්නම් බදු හතරක්වත් ගන්න ඕනේ. කොහොමද බදු ගෙවන ඩයල් යන්නේ? එහෙනම් ගෙවනවා කියලා කියන්නේ මේ බකට් එක අනිවාර්යයෙන් මේ බකට් එක වැටලා තියෙනවා. මේක කට ගාවට මේක පිරලාද? පිරලාද කියලා චෙක් කරන්නේ. මේක ලක්ෂ 10 සීමාවනේ. නේ? ලක්ෂ 10ක් આવුව තමයි මේකත් පිරෙන්නේ. එහෙනම් මේකට ලක්ෂ 5ක් වැටිලා තියෙනවා කියලා බලන්න ඕනේ. බලලා විතරයි දන්නේ හරියට මේකටත් ගිහිල්ලා දන්නේ නැහැ. අපි හිතමු ලක්ෂ 10 වැටුපක් ගන්න එක. එහෙනම් මේකට 5ක් දාමු. මේකට 5ක් දාම පිළිතුරු ලක්ෂ 5ක් හදන්න. මේක ටිකනේ විතර බදු ගන්න. එහෙනම් මේකට 5ක් වැටෙන්නේ පිරෙන්නේ. මේ දෙකම පිරලා ලක්ෂ 5 වැඩි කිරීම 100ට 4යි. එතකොට මේ දෙකට මේ දෙක කපනවා 5000 4ක් නේ 5000 නේ හරි. ඔව් 5000 4ක් ඇවිල්ලා 20000. 20000. කියන්නේ 20000 බදු කියවලදී. එහෙනම් මොකද වෙන්නේ? 20000 මේ බකට් එකම පිරුණාම දැන් මේ බකට් දෙකම පිරනාකම් පඩිය ආවත් ඌ ගෙවන්න ඕනේ 20000. නේ? බදු මුදල 56000. අනිවාර්යෙන් මේකත් පිරලා මේකට ඇවිල්ලා තියෙනවාමයි. ඒක හිතන්න ඕන පොලිම. හරි. මේකත් පිරලා තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේ බකට් එක සෙල්ලන්නේ නැහැ. මේකත් ලක්ෂ 5 බකට් එකක්. ඒකේ කොයි ගානට තියෙනවද කියලා දන්නේ නැහැ. අපි તો මේකත් පිරලා මේකත් ගිහිල්ලත් දන්නේ නැහැ. අපි හිතනවා මූ දැන් මේ පඩිය මේකටත් දාලා මේකටත් දැම්මා කියලා හිතනවා. කට ගාවටම දැම්මා කියලා හිතනවා. එතකොට බලන්න ඕනේ මේකෙන් එළියට ගිහිල්ලා නැත්නම් තව වටයක් ඕනේද නැද්ද කියලා මුලින්ම චෙක් කරගන්න. මේක කටගාවටම ආවම බදු ගාන කීයද කියලා. එතකොට බදු හැදෙනවා මේකෙනුත් හැදෙනවා මේකෙනුත් හැදෙනවා නේ. මේකෙන් එන 20000 බලමු මේකත් තාම කීයද කියලා. මේකට ලක්ෂ 5න් දානකොට 100ට 8යි නේ. ඔව්. ඊට පස්සේ මේක අකුවා 8 වරක් 40000. එතකොට මොකද වෙන්නේ? මේ බකට් තුනක් පිරුණා මේකෙන් එන බදුයි මේකෙන් එන මුළු බදුයි කියන්නේ සම්පූර්ණයෙන් එන බදුයි මේකෙන් සම්පූර්ණයෙන් පිරුණාම එන බදුයි අන්න මොකද වෙලාදී
60000ක් වෙලා. එහෙනම් උන් ගෙවල තියෙන්නේ 56000නේ. එහෙනම් අනිවාර්යෙන් උගේ පඩිය තියෙනෝනේ. මෙන්න මේකේ 8ට වඩා අඩුයි. නේ? ඒක තීරණය කරගන්න පුළුවන්ද? ඒක ෂේප්ද දැන්? තීරණය කරගන්න පුළුවන්ද ඒක? ඒක අවුලක් නැද්ද ෂේප්ද මේ? ඒක තීරණය කරගන්න පුළුවන්ද ඔය බකට් එක ආපු විදිහ? හරි. අපි මුලින්ම කරන්නේ අන්න ඒ වගේ හරියටම අපි දන්නේ නැහැ. හරි. අපි ඇත්තටම අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇත්තටම මුගේ පඩිය කොහෙද තියෙන්නේ. මම හිතනවා මේ පඩිය සීමාවක් තියෙන්න බැරි. ඔයට යනවා කිව්ලත් දන්නේ නැහැ මොනේ. ඔය බඩ ටික ගෙවන්න. මේකද හරියටම තව මේකත් පිරලා වදිනා මේකත් මදි වගේ නම් තව මේකටත් යනවා. ඊළඟ ලක්ෂ 5ක් යන්න බෑ. ඒකින්ද මෙතනින් නවතිනවා කියලා හිතුවා. දැන් හරි. මොකද මේ බකට් එක පිරලා මේකලු ටිකක් පිරුණාම අර මේකේ පුල් පිරුණාම අරුඩත් වඩා වැඩි ගාණක් ගෙවන්න ඕනේ. ඒකින්ද මූ උපරිම ගාණ ගෙවලා නැහැ. එහෙනම් මේක ඇතුළ තමයි මෙයා ඉන්නේ. හරි. අපි දන්නවා දැන් මේක අනිවාර්යෙන් පිරෙන්න වෙන්නේ. මේකේ පට ගාණක් පිරුණාම රුපියල් 20000ට ගෙවන්නේ. එහෙනම් මේක පිරිලා. නේද? මේ ගාණ පිරලානේ. එහෙනම් අනිවාර්යෙන් මේකට 20000ක් ගෙවන්න ඕනේ. මේක පිරලා කියලා දන්නවනේ මොකද 20000ක් තමයි ගෙවන්න තියෙන්නේ. ඉතින් මු 50 ධම්ම ගෙනවා කියන්නේ මේක පිරලා තව වැඩියෙන් ආදායමක් ඇවිත්. ඒ කියන්නේ අපි හදන්නේ මෙන්න මේකට. දැන් මේකෙදි මු කීයක් ගෙවනවද? මේකෙදි මුළු කට ගානම පිරුණා නම් ගෙවන්න ඕනේ යා 40000. දැන් මේකෙදි ගෙවනවා යා නේ කට ගානම පිරුණා නම් මේකෙදි ගෙවනවා. අපි මේකෙදි ගෙවන ගාන තීරණය කරගන්න. මොකද කරන්නේ? මුළු ගෙවන ගානේ මේකෙදි ගෙවන ගාන ගෙවන්නේ මේකෙදි විතරනේ මේකෙදි ගෙවන්නේ නැහැ. මේකෙදි ගෙවන ගණන් දෙක බලන්න. මේ දෙකේම එකතු කරාම තමයි 56000ක් එන්නේ. නේද? එයා බදු ටික එන්නේ. මේකෙදී ගෙවන ගානයි බදුයි, මේකෙදී ගෙවන ගානයි බදුයි එකතු කරා තමයි 50000ක් එන්නේ. ඉතින් දන්නවා මේක පිරලා ඉතිරිලා. එහෙනම් මේක පිරුණාම බදු ගෙවන්න ඕන කීයද? 20000. එහෙනම් මේකෙදී යා බදු කියලා ගෙවන්නේ. මේකෙදී 36000 තමයි ගෙවන්නේ. නේද? මේකෙදී තමයි 36000 ගෙවන්නේ. හරිද? 36000 ගෙවලා දෙන්නේ මේකෙදී. මේක තාම කටගාවට ගිහලා නැහැ. කටගාවට 40000 ගෙවන්න ඕනේ. නමුත් එයා 36000යි මේකෙදී ගෙවලා දෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි අපිට ඕන දේ. මේවා වැඩක් නැහැ. කට විරිච්ච වැඩක් නැහැ ඉතින් මේවා. නේ? ඔන්න ඔබ දැනගත්තා නම් හරි. ඊට පස්සේ කරන්නේ අපි ඔබට පාවිච්චි කරන සමීප. දැන් බලන්න මේකට කරන වැඩ. හරි හරි. අපි දන්නවා දැන් මේකට අය කරන්නේ 108ක වත් දන්නේ. හරි? හරි. අපි දන්නවා අපේ සමීකරණය මොකද? බදු මුදල සමානයි ආදායම වැඩි කිරීම පොඩි ඇවිල්ලා බදු වල තියෙන 36000ක්. හරි? එහෙනම් මේ බකට් එකට අදාළ සූත්‍රය දැම්මම බදු මුදල කියන්නේ මොකක්ද? මේ බකට් එකේ බදු මුදල 36000. ආදායම කියන්නේ මේ දාපු සල්ලි ගන්න. ඒක දන්නේ නැහැ. ප්‍රතිශතය කීයද? ප්‍රතිශතය අය ගන්නේ ආදායමට නම් 100ට අඩයි. හරි. එතකොට මේක ගුණ කිරීමත් මේ භාගයක් මේ පූර්ණ සංඛ්‍යාවක්. හරි. එතකොට මොකද කරන්නේ? භාගයක් පූර්ණ සංඛ්‍යාවක් මොකද කරලා තියෙනවා නම් කැමති නම් අපිට කොහොමද හදන්න පුළුවන්. හරි. හරි. කැමති නම් ඔය කොහොමද කියලා හදන්න පුළුවන් නැත්තම් මොකද එලා මේ තියෙන භාගය මේ තියෙන පූර්ණ සංඛ්‍යා 8 එක දාලා මෙතේ ගුණ කරනවානේ. x 8ෙන් වැඩි කරාම 8යි x බෙදීම 100යි 36යි 10යි. මේක සුළු කිරීම ලොකු දෙයක් නෑ මේක හිතන්න ඕනේ නෑ සුළු කරන්න. හරි. අර ඊට පස්සේ මොකද වෙලාදී x 8ෙන් ගුණ කරලා 100ෙන් බෙදලා එහෙනම් 100ෙන් ගුණ කරනවා බෙදිච්ච එක අයින් කරනවා. මම මේ ගුණ කරන්නේ તો ඔහොම තියාගන්නවා. සාමාන්‍යයෙන් ඔහොම තියාගන්න මොකද මේ බෙදීමක් එන්න දිනවා මට ඒක දැම්ම පේනවා. ඒක මම මේ හදලා තියෙන්නේ මට පේනවා. 8යි x තියෙන බෙදෙනවා 8ෙන් එහෙනම් 36000 වැඩි කිරීම 100 බෙදීම 8යි 8 බෙදුවා 8 දවස් 20 30යි 4යි එතකොට මෙතන 4යි බිංදු 3යි බිංදු 5යි ලක්ෂ 4ක් තියෙන මෙතන දැන් මෙතන සල්ලි ලක්ෂ කීයක් තියෙනවද මෙතන ලක්ෂ 4ක් මෙතන දීලා තියෙනවා ලක්ෂ 4ක් මොකද ඒ ටිකට තමයි බදු පර්සන්ටේජ් එකෙන් බදු ගාව මෙතන බදු ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මුළු ආදායම කීයද? මුලින් බකට් කීයක් තිබ්බද? දැන් බකට් කීය පහ කරන් ආවද? මුලින්ම තිබ්බ නොමිලේ බදු, ෆ්‍රී බදු. බදු නැති එක. ඊළඟට 104 බදු. ඒකත් මු පුරවන්නේ. දැන් මේකෙලොත් ඇවිල්ලා ලක්ෂ 4ක් ගන්නවා. එතකොට මේකට දාන්න පුළුවන් 5යි, මේකට දාන්න පුළුවන් 5යි, මේකට දාන්න පුළුවන් 4යි. එතකොට 5යි 5යි 10
4යි ලක්ෂ 14ක්. හරි. ලක්ෂ 14ක් කියලා මේ. හරිද ඔබ තේරුණාද මේ වැඩි කරගන්න විදිය? හරිද? ෂේප්ද මේ ගාන තේරුණාද? හරිද? ගාන තේරුණාද? මොකද තේරුන්නේ නැහැ වගේ. හරි. ඔගේ උත්තරේ ආවේ කීයද? වා හැදුවේ නැද්ද ඔහොම? ඔය විදිහට හැදුවේ නැද්ද? මොකද වෙන්නේ? වෙන විදිහකට හැදුවේ. හරි. හරි. හරිද? මම ওই જાතිය දැන් මෙහෙම හරි. ආවේ නේද? හරි. මට ඔබ දැන් මම මේ ගාන දැක්කේ අද තමයි මම දැක්කේ. හරි. ඒ කියන්නේ මේ જાතිය ගාන මම හදලා නැහැ. හරි. මේ જાතිය ගාන මම කලින් හදලා නැහැ. මම දැන් දැක්කා මට ඒක මෙහෙම තමයි කියලා හදන්න. හරි. හරි. ඒ කියන්නේ මොකද මම ඔය જાතිය මම කලින් කියන්නේ මට සෙට් වෙලා ඉගෙනුවා. මොකද තියනවා කියන්නේ ප්‍රැක්ටිස් එක ඔය විදිහටනේ. හරි. ඒ ඉන්නේ මම කලින් ඔය දැන් මම ඉගෙන ගන්න කාලේ මම ඕවා හදලා තියෙනවා. ඒකයි මට උග ඔහොම එකක් එහෙම කියන්නේ මතක නැහැ හරිද මේ හදන්න ඕන කියලා මේ බකට් සීන් මට මුකුත් මතක්ුත් නැහැ. ඔය නිකන් එහෙම වඩ ගැලපෙනින්ද ගත්තා හරි. හරි ඒකින්ද ඔයාලට කර හිටින්නේ මේ අලුත් જાතිය ගානක් විභාගයට આવොත් එහෙම හිතනවන්නේ මෙහෙම ඇදුවොත් හොඳයි වගේ. ඒ හිතෙන්නේ අර නිකන් අපි පොඩ දෙයක් දැන් දැනගෙන ඉඳිහම තමයි ඒ හිතෙන්නේ මේ වගේ එකක් කරේ. ඒකින්ද අර එක එක ගණන් එක එක જાතියක අවුලක් නේ හදන්න හරි. කියන්නේ අම්කිසි එක මට්ටමක් තියෙන ඊට පස්සේ මේ හිතනවා මේක මේ වගේක් වෙන්නේ නැති. ඔය බුද්ධ පරීක්ෂණ නම් මනම් තියෙන්නේ ඕගොල්ලන්ට. මොකද ඒවෙන් ලකුණු ගන්න එක ඒ જાතිය හදලා යන්නේ නැහැ. උට එහෙම හදන්න බෑ. ඒත් හිතනවා මේ වගේ එහෙම වෙන්නේ නැති නේ. ඒ බොරුවට ඔය අටවල බලලා අම්මා වැඩි ගැලපෙනවා. ඔය වගේකට තමයි. හරි. අපි දාන්නේ කියේ මොකද්ද මේ මොකද්ද අන්තිමට අතර කරේ මොකද්ද කරන්න ගිහිල්ලාද? අර මේ මොකද්ද වයින් සිග්නල් එක කියලා නතර කරගන්නේ? මොකද්ද මේ ඒකේ පරිපණම් පද්දද? ඊරු පද්දද මොකද්ද මේ අතර කරේ මාතෘකාව මොකද්ද? අන්තිමට කරන්න තියෙන්නේ මොකද්ද? කරේ මොකද්ද? කරන්න තියෙන්නේ මොකද්ද? මට පොඩ්ඩක් කියන්න මේ මොකද්ද අපි අන්තිමට කරේ සහ කරන්න තියෙන්නේ? මොකක්ද තියෙන තීරුබදු අපි දැම්මද එදා පොඩ්ඩක් නතර කරලා ඒ කරන්න තියෙන එකක් තීරුබදුද අන්තිමට ඉවර කරේ පරිපණම් බදුද තීරුබදු වලින් තමයි නතර කරන්නේ. හරි. තීරුබදු කියන එක මම ආයෙ පොඩ්ඩක් කියන්නම්. තීරුබදු තීරුබදු කියන්නේ මොකද්ද? තීරුබදු කියලා කියන්නේ ඕනෑම රටක් මේ ඉන්නේ ලංකාව නේ. අපු දැන් ලංකාව වෙනස් වෙලානේ. දැන් ලංකාවේ හැටි පොඩක් කැතයි හරි. හිතන්න මේ ලංකාවේ නේ. මට ලියන්න වෙන ලංකාව කියලා නැත්තම් ඊදේ දෙකෙන් දන්නේ නැහැ. ලංකාව තමයි මේ. ඕනෑම රටකට මොකද රටින් රටකට භාණ්ඩයක් ගේනකොට ගෙනල්ලා නිකන් අතාරින්න බෑ. ඔන්න ගේනවා ඇල්ටෝ එකක් ගේනවා කියමු නේ වර්ෂ මොටර්ස් එකකින් ගේන ඇල්ටෝ එකක් හරි ජපානයට ගියවලා නේ ලක්ෂ 14යි ජපානගේ සල්ලිත් ගෙවලා උගේ රේගුවටත් ගෙවලා නැවටත් ගෙවලා ඔක්කොම ගෙවලා එනවා ලක්ෂ 14යි හරි ගෙනල්ලා රට ඇතුළට දාදී ලක්ෂ 70යි රටේ වින බරයෙන් බාන්න විතර යෝනේ වරයෙන් බාපුවම ලක්ෂ 70යි. හරි. ඔය ජපානටත් ගෙවලා වාහනේ හදන කම්පැනිටත් ගෙවලා ගේනේ උඩත් ගෙවලා නැවටත් ගෙවලා ඔක්කොම ගෙවන ලක්ෂ 14යි. වාහනේ වර කොණුවරයන් ඇතුළට දාදී ලක්ෂ 70යි. හරිද? ඔය වගේ තමයි කරන්නේ. සාමාන්‍ය වාහන වල 100ට 300ක් ගහනවා. 300ක් ගහනවා කියන්නේ එහෙම ගහන්න පුළුවන් 300ක් කියලා කියන්නේ කොච්චරද? 300ක් කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් නා රුපියල් 300ක් ගහනවා ටැක්ස්. ඒ කියන්නේ 3 ගුණයක ටැක්ස් ගහනවා.
එතකොට දැන් රුපියල් 100ක් ගියා හදන්න. 3 ගුණයක් ටැක්ස් ගහනවා කියන්නේ රුපියල් 300ක් අය කරනවා. හරි. එතකොට මොකද කරන්නේ? අය කරනකොට මෙයා අතින් පාඩුවේ දැන් උඩ ගේනක් ගිය 300 හදන්නත් ගියේ. හරිද? එතකොට 300ක් ටැක්ස් ගැවුවොත් ඒ මොකද මෙයා 300 කඩුවෙන් කුණනවා. නෑ මෙයා මොකද කරන්නේ? නේ? මෙයා 300ක් කඩු කරොත් එහෙම මෙයාට පාඩුවට දැන් ඉක්ුණන්නේ. මෙයා මොකද කරන්නේ? ඒ ගන්න බදු ගන්න එකතු කරනවා ප්‍රයිස් එකට. එතකොට 300 100යි 400 කියලා ප්‍රයිස් එක ගන්නවා. ඔන්න ඔය බදු ගණන් ගියාම වාහන ගණන් යන්නේ. ඔය ටැක්ස් ගැහුවාම ඒන සල්ලි වලින් මොකද කරන්නේ? ඒ ගහන ගාන භාණ්ඩයට එකතු කරලා තමයි කඩේ විකුණන්නේ. නැත්තම් ගේන මිනිහා ගෙවන්නේ නැහැ අතින්. ඒ හැම මිනිහම ගේ වාහන ගෙන්නන කට්ටියනේ ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ ටැක්ස්. අපි තමයි වාහන ගන්න යන කට්ටිය තමයි ටැක්ස් ටික ගෙවන්නේ ඉතින්. කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ගානට ඒගොල්ලන් ගාන ඉන විදිහ හදලා ටැක්ස් ටිකත් සල්ලි එකතු කරලා අන්තිමට පාරිභෝගිකයට තමයි ගෙවන්න වෙන්නේ. ඔකට කියන අපි තීරු බදු කියලා. තීරු බදු අපි හෙව්වේ කොහොමද? තීරු බදු අය කරන්නේ වාහනේ සයිස් එක බලලවත් එහෙම නෙමෙයි. නේ කැටගරි කරනවා ඒගොල්ලෝ මේ වෙන් කරන වාහන මේ එන්ජින් කැපැසිටි කරනවා ඒවට ගහනවා පර්සන්ටේජ් එකක්. හරි. 100ට 8යි 100ට 100යි. නේ වාහන වල 100ට 300යි. හරි ලක්ෂරි ටැක්ස් කියලා ගහනවා. ඒකට 100ට 500ක් විතර ටැක්ස් ගහනවා. හරි. සාමාන්‍යයෙන් අඩුම 100ට 300ක් වගේ ගහනවා. හරි. ඒ කියන්නේ 3 ගුණයක් විතර ටැක්ස් ගහනවා. ওই විදිහට වාහන කැටගරි ගන්නවා ටැක්ස් ගන්නවා. බදු වෙන සූත්‍රය මොකද? තීරු බදු මුදල සමානයි. තීරු බදු මුදල සමානයි. වාහනේ වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය. ඕවනේ. වාහනේ වටිනාකම වැඩි කිරීම. වාහනද ඊළඟට පරිප්පුද රටින් ගේන ඔක්කොටම ගහනවා. හරි. ගොඩක් සාවාරක් කියලා දිනන ගහන්න නැති ඔය මේ මොනවාද මෙඩිසින් අර ඊළඟට ගිලන් රත මොන හරි කියන්නේ අත්‍යවශ්‍ය දේවල් තියෙනනේ සාමාදාර දෙන්න ඕන වගේ. ඒවට ගහන්නේ අනිත් ඔක්කොම ගහන හාල් වලේනවද හාල් වලටත් ගහනවා. හරි. ඔය විදිහට බදු ගහලා කරාම නිකම්ම මිල වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි. බදු මුදල සමානයි වටිනාකම ඕනම එකේ වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය. හරි. හරි. ඕක දාලා අපි හැදුවා නේද කියනවා. හරි. හැදුවේ නැද්ද මුත් කියනවා. හරි. හරි. දාලා ඕන ගානක් හදමු. මේ දාලා ඕන ගානක් හදමු. මේ 3x කියලා දාලා දෙන්න මොකද්ද? 3x කියලා. හරි. ලියන්න ගානක් ලියන්න. ගානක් ලියන්න. 100ට 10ක් ඔරලෝසු සඳහා 100ට 10ක තීරු බදු ප්‍රමාණයක් අය කරයි. ඔරලෝසු සඳහා 110ක තීරු බදු ප්‍රමාණයක් අය කරයි. හරි. මෙහෙමම ගාන හදන්න නිකන් ගාන ලියන්න නිකන් පොඩි අදහස ලියන්න ගාන ලියන්න නැත්නම් ඒ පස්සේ ගාන නැහැ. හරි ගාන ලියන්න ෂේප් එකේ හදාගෙන යන්න. ඔරලෝසු සඳහා 110ක තීරු බදු මුදලක් අය කරයි. හරි. හරි. රුපියල් ලක්ෂ 2ක් වටිනා. දැන් ගන්නකො ලක්ෂ 2කට ඔරලෝසු ඉන්නවද? ලක්ෂ 2කට වඩා ඒවා තියෙනවා. හරි. බ්‍රෑන්ඩඩ් ඔරලෝසු කියන්නේ ඔය ටයිටන් නමනන්ගේ Rolex ඕවා මේවා ගණන් තියෙනවා. ඒක අපි දන්නේ තුනට. අපිට ලක්ෂ 2ක් තියෙනවා අපි ඔරලෝසු ගන්න නැහැ. අපිට ලක්ෂ 2ක් තියෙනවා නමනන්නේ. ඒකට වාහනයක් ගන්න ඕනේ. මොකද පයිසීලා ගන්න. ඒ වගේ නඩන් ඉගෙන. හරි. දැන් ගිය හදා ගන්නවා. ඒ වගේ ඔරලෝසු ගන්න මිනිස්සුත් ඉන්නවා. හරි. ලක්ෂ 2ක් වටින ඔරලෝසු ගෙන්වීමේදී ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. ලක්ෂ 2ක් වටින ඔරලෝසු ගෙන්වීමේදී ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. හරි. ඔකට උංගල හදන්න ටක්. සූත්‍ර ලිව්වා ඇදුවා. හරි. සූත්‍ර ලියන්න මුලින්ම මොකද ඒක මතක හිටිනවා එතකොට. හරි. එතකොට නැත්තම් මේ කියන මතක හිටිනවා කියන සාමාන්‍ය තීරු බදු ඔක්කොම ටික එකම සූත්‍රයක් තමයි යන්නේ. ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ. බලෙන් මතක තියාගන්න ඕනේ. හදද්දි කොහොමද මතක හිටිනවා. තීරු බදු මුදල සමානයි. තීරු බදු මුදල සමානයි. වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය.
හරි. වටිනාකම කොහොමද කියන්නේ ලක්ෂ 2යි හරි. 200 බිඳු 3යි 110යි ගුණ කරලා 100 මේක කරලා මේක කවන්නේ රුපියල් කීයද 20000ක් 110ක් ගැහුවොත් 20000ක් විතර වදිනවනේ 20000යි 20000ක් එනවා හරි රුපියල් 20000ක් එක ටැක්ස් ගන්නවා හරි මොකද කරන්නේ ඉතින් නේ පාරිභෝගිකයට යද්දි තමයි ඔය ටැක්ස් කලින් කරන්නේ ඒක තමයි අවාසි අපි හිතනවා ටැක්ස් ගහන එක හොඳයි කියලා නමුත් ඒකේ හොඳක් වෙන්නේ නැහැ හොඳක් වෙන්නේ නැත්නම් මොකද දන්නවද ඒකට මම තමයි ගන්න ඉන්නේ දැන් මොකක් හරි බාන්න මට වාහනයක් ගන්න ඕනේ මම ඉතින් ලක්ෂ 30ක් තියෙන වාහනයක් ගන්නවා හැබැයි ඇත්තටම වටින්නේ ලක්ෂ 10ක් විතර නේ ඇත්තටම ලක්ෂ 10ක් විතරනේ වටින්නේ වාහනයක් ලංකාවට ඉන්න ලක්ෂ 10ක් විතර මම ඒක ලක්ෂ 40ක් විතර දීලා ගන්නවා හරි 40ක් විතර දීලා ගන්නවා ගත්තට පස්සේ මොකද වෙන්නේ මම ලක්ෂ 30ක් විතර වැඩිපුර ගෙවුවා නේද ඒ සල්ලි මොකද වෙන්නේ ඒ සල්ලි රජයට යනවා තමයි ඒ කියන්නේ බදු ගහන කට්ටියට ගන්නවා නමුත් ඒ සල්ලි වලින් මම තව දේවල් කරන්න කිය නේද මේ වැඩ මට ලක්ෂ 30ක් ඉතුරුයි කියන්නේ ගොඩක් දේවල් කරන්න ඕනේ. අන්නේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම සීමා වෙනවා. නේ මගේ තියෙන මේ ඉතුරු සල්ලි වලින් කරන්න ඉන්න දේවල් ඔක්කොම වැඩිට ගෙනාව දිනවනේ. හරි ඕ වගේ තමයි කියන්නේ බදු වැඩි කරා කියලා මටට හොඳක් මේ මෙහෙම හොඳක් වෙන්නේ නැහැ. හරි කියන හොඳක් වෙන්නේ නැහැ කියන්නේ ලොකු බදු වලට යම්කිසි මේකක් තියෙනවා. බදු වැඩි කරා කියලා මිනිස්සුන්ට හොදක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු තව වැඩ කරන්න බෑනේ. වාහනයක් කරන් ගිහලා වාහනේ උදේ ගන්නවද නේ? ගියක් හදන්න නැතද? ඉතින් අර මිනිස්සු තව වැඩ කරනවා. එතකොට කොන්ත්‍රාත් කරන මිනිස්සුන්ට වැඩ නැති වෙනවා. වාහන ගෙන්නන එක හොඳයි. හැබැයි අනිත් ඒවාට වැඩ නැති වෙනවා. හරි. අන්න ඒ වගේ ලොකු දේවල් වෙනවා ඔය බදු වලින්. හරි. හරි දැන් මොන්නේ? ඔය නිකන් මේ ටීවී එකේ එහෙම යද්දි බදු කියන පොඩ්ඩක් හිතලා බලන්න මේ බදු වැඩි කරනවා මේ නා. ඒක තමයි හරි. හරි ඊට පස්සේ දාන්න ගානක් ඩෝන් ගාලා හරි රුපියල් මිලියන 2ක් වටිනා මිලියන 2ක් හරි මිලියන 2ක් ඒ කියන්නේ ලක්ෂ 20ක් හරි රුපියල් මිලියන 2ක් වටිනා මෝටර රථයක් ගෙන්වීමේදී තීරු බදු ලෙස හරි තීරු බදු ලෙස මිලියන 1.2 ඒ කියන්නේ ලක්ෂ 12ක් හරි ලක්ෂ 12ක් ලක්ෂ 20ක භාණ්ඩයක් කියලා ලක්ෂ 12ක් බදු ලෙස අය කරයි නම් හරි කරන්න දෙයක් නැහැ එහෙම තමයි ලංකාවේ හරි ගේන ගානට වඩා ජපාන දැක්කොත් 20 වෙනවනේ ඌ 40 වනේ මීට මේ 20000 ඌ හදලා මේ 80000 බදු විතරක් ගහනවා හරි ජපාන කාලෙන්ද දාන මේක දැක්ක මිලියන 2ක් වටිනා වාහනයක් ලංකාවට ගෙනීමේදී ලංකාව ඕනේ නැහැ ගෙනීමේදී ලක්ෂ 12ක තීරු බදු ප්‍රමාණයක් අය කරයි ලියන්න තීරු බදු අය කරන ලද ප්‍රතිශතය කොපමණද ප්‍රතිශතය කීයද තීරු බදු අය කරන ලද ප්‍රතිශතය කීයද හරි ඒක වහන්න තීරු බදු අය කරන ලද ප්‍රතිශතය කීයද හරි තීරු බදු අය කරන ලද ප්‍රතිශතය කීයද හරිද හරි ටක් ගාලා හොයලා උත්තරේ දාන්න ඕනේ chat එකේ දාන්න අවුලන්නේ තීරු බදු අය කරන ලද ප්‍රතිශතය කීයද ඔය දාන්න ටක් ගාලා chat එකේ දාන්න හරි මිලියන 2ක් වටිනා වාහනයක් ගෙනීමේදී මිලියන 1.2ක් ඒ කියන්නේ ලක්ෂ 12ක් එයා බදු විදියට ගාය කරනවා එයාගෙන් බදු ගත්ත ප්‍රතිශතය තමයි අහන්නේ හරි ටක් ගාලා හදලා සිංහල දාන්න දාන්න
හරි. හරි කීයද ටක් ගාලා දාන්න. ඔය chat එකේ දාන්න උත්තරේ දාන්න. උත්තරේ දාන්න chat එකේ ඕනන්නේ. හරි. හරි. දාන්න ටක් කරලා උත්තරේ දාන්න. chat එකේ දාන්න. හරි කීයද? දාන්න පංගල දාන්න. හදලා දාන්න. කීයද ආවේ? ප්‍රතිශතය කීයද? එතුවේ නැද්ද? ප්‍රතිශතය කීයද? හැදුවද? හදන්න ටක් කරලා හදන්න. අය කරලාද ප්‍රතිශතය කීය? බදු අය කරලාද ප්‍රතිශතය 60යි. 60ක් ඇවිල්ලා තියෙනවා. හරි. අද දාන්න. හරි. ඔගේ ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා බදු මුදල සමානයි මොකක්ද වටිනාකම. මේකේදී ආදායමක් නැහැ. ආදායමක් තිබ්බේ මොකේද? ඒ ආදායම බදු නේද? මේදී තීරබදු ගහන්නේ අනිත් නම කිව්වම ඔළුවට ගන්න. තීරබදු කිව්වම එන්නේ වාහනයක් මෙහෙට ගන්න. අන්න ඒ වගේ පොඩි ඔළුවට ගන්න. එතකොට ගාන ලේසි. ගානක් තීරනවා වැඩෙත් ලේසි. නැත්තම් එකපාරට ආදායම දානවාද මේක දානවාද ආදායම දානවාද වටිනාකම දානවාද මොකද්ද කියලා. ඒක අවුල් ඒ කියන්නේ හිතේදින්න දෙයක් නැහැ. මොකද තමන්ට දන්නවා මේක ආදායමක් එන්නේ දෙයක් කොහොමවත් නැහැ මේක. ආදායමක් ඇත්තේ ඉන්නේ වටිනාකමකට තමයි බදු ගහන්නේ. ආදායමට බදු ගහන්නේ නැහැ මේ තීරු බදු වල. වටිනාකම වේවා ප්‍රතිශතය. වටිනාකම වේවා මිලියන 2යි. ඒ කියන්නේ කීයද? 0.0 මුලින්ම ඕන ලක්ෂ 2ක් ලියාගත්තා නේ. 200යි 0.2 ලක්ෂ 2යි තව විරුද්ධම මිලියන. වැඩි කිරීම 100ට x 100ට x දන්නේ මිලියන 2ක් තමයි 1.2ක්. ඒ කියන්නේ මේ ලක්ෂ 12ක් හරි. ලක්ෂ 2 ලිව්වා ඉස්සර එක දැම්මම ලක්ෂ 12 වෙනවා. හරි ඊට පස්සේ මේ බිංදු මේ බිංදුවකට මේ බිංදුව කරුවා එතන 20000යි x 20000යි ඊට පස්සේ දෙනවා 20000යි නේ. දැන් මේ පැත්තට 20000යි දෙනවා. බිංදුවේ කපන 20 බිංදුවේ කපන 120ට 60යි. අන්න 160ක් තමයි එන්නේ. ප්‍රතිශත දෙනවා 160යි. හරිද? හරි. ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. ඔක දන්නා පොඩි දෙයක් ලේසි ගානක් තියෙනවා. ඔගේ තීරු බදු සම්බන්ධ වෙන අභ්‍යාසයක් තියෙනවා. සාමාන්‍ය දෙන්නේ බදු මුදල දීලා තීරු මේ කියන්නේ ප්‍රතිශතය දීලා තීරු බදු අහනවා. දැන් තීරු බදු මුදල දීලා ප්‍රතිශතය අහනවා. ඔය දෙක විතරයි එන්නේ. හරි. සමහරක් වෙලාවට කියනවා ඒ මහතා කියන්නේ එක්කෙනා තීරු බදු වාහනේට බිල එකතු කරනවා. එතකොට වාහනේ නව මිල සොයන ප්‍රමෝද කරන අර දෙකේ එකතු කරන තියෙන්නේ. මොකක්යි කතන්දරයක් කියන ඒ කියන එකම වෙනස් වෙනවා. දැන් ඔක්කොම කියන්න බෑ. මේක මේ වෙලාවේ මොනා කරනවද කියලා අපි දන්නේ නැහැ. පේපරේ හදන එක්කෙනා හිතනවා නෑ මෙහෙම කරන්න හොඳයි. ඒ වගේ අපි දැනපෙන්න ඕනේ අපි මේ වෙලාවට වෙනස් කර ගන්න ඕනේ. මේක කොහොමද තීරු බදු මුදල හොයන්න ප්‍රතිශතය දුන්නා මොන සූත්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ බදු වලට එක එකව කරන්න පුළුවන්. බදු වලින් කොටසක් මේ බැංකුවේ තබනවා මොනවානේ පස්සේ ගෙවන්න දෙනවා නැත්නම් ණයට දෙනවා මොනවා හරි කරුණු දෙයක් කරයි. ඒක ඊට පස්සේ බලන්න ප්‍රතිශතය දීලා බදු හෙව්වොත් අර සූත්‍රය පාවිච්චි කරලා බදු වල ප්‍රතිශතය හෙව්වොත් ඒ සූත්‍රය පාවිච්චි කරලා හරි. ඕකේ දිනන තීරු බදු වලට 14 එක අභ්‍යාසය ඉතුරු කරන ඔක්කොම තීරු බදු 14 එක අභ්‍යාස දින ඔක්කොම 14 එක අභ්‍යාස දින 30
තීරු බදු වලට තමයි අයිති වෙන්නේ. හරි. ඒකේ ඔක්කොම තියෙන මිනිස්ටර් අභ්‍යාසයක් වගේ ඒකේ තීරු බදු තියෙනවා දැනෙන් දෙන්නේ. හරි. 6 7 8 9 ඔක්කොම තියෙන තීරු බදු. හරි. ඊට පස්සේ දාන්න අපි දැන් ආදායම් බදු කරා තීරු බදු කරා. ඊට පස්සේ තියෙන අපිට වරිපණම් බදු. හරි. දාන්න වරිපණම් බදු. වරිපණම් බදු. හරි. වරිපණම් බදු. හරි. වරිපණම් බදු. හරි. වරිපණම් බදු. වරිපණම් බදු කියන්නේ මොකද්ද? දැන් ගෙදරට එනවා නේද වරිපණම් බදු කොලයක් එහෙම තාත්තෙන් අහන බලන්න නිකන් ඉන්නේ වරිපණම් තාත්තේ වරිපණම් කියවද? කියවද කිය තාත්තා දන්නවා. වරිපණම් කියලා කියන මොකක්ද දන්නවද? නේ වරිපණම් කියලා කියන්නේ වරිපණම් නේ අමුතු වචනයක් නේ වරිපණම්. පණම් කියලා කියන්නේ සල්ලි වලට නිකන් වරි කියන්නේ ඒක තේරුමක් නෑ ඒක වරිපණම් කියන්නේ. මම දන්නේ නෑ හරි. මොකද්ද කියලා නම දැන් මේ කියලා මම දන්නේ නෑ වරිපණම් කියන්නේ. ඉංග්‍රීසි නමකට නම් තේරුමක් ඇති මොකක්ද හරි. ඉංග්‍රීසි නම මට නැහැ. හරි වරිපණම් කියලා කියන්නේ නිකන් අර දැන් දන්නවා දැන් අපි ඉන්නේ ඕක මොකක් හරි නගර සභාවක ඉන්නේ. අයිති වෙන්නේ නේ. ඕගොල්ලෝ නගර සභාවක ඉන්නවනේ. ඒ නගර සභාවේ ඉන්න ගෙවල් තියෙනවනේ. නේ නගර සභාවේ මේ නගර සභාව සීමා. මෙතනින් අල්ලපු විදිහට ආයි තියෙන වෙන නගර සභාව. හරි. නගර සභාවෙන් තමයි අපි නගර සභාව මැද තියෙන්නේ. නගර සභාවේ මොනවාද මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට කරන්නේ? නගර සභාවේ මොනවද කරලා දෙන්නේ ජනතාවට කරලා දෙන්නේ නැද්ද? ඉන්නවනම් හිටපන් නැත්නම් නිකන් හිටපන් කියලා ඉන්නවනේ එහෙම. නෑ. නගර සභාවෙන් තමයි මොනවද? කුණු ගෙනියනවා. කුණු ගෙනියනවා කියන්නේ මේ ඕගොල්ලෝ පැත්තේ නම් නැත් වේදනේ. ඒ පැත්තේ නම් කොළඹ පැත්තේ නම් දිනවන කුණු ගෙනියන එක. කුණු ට්‍රැක්ටරේ. ඔයගොල්ලෝ ඉස්කෝලේ දැකලා ඇති ට්‍රැක්ටරේ. කුණු ට්‍රැක්ටරයක් කියලා එකක් එනවා. එයා ගමේ මිනිසුන්ගේ කුණු ටික තියන්න කියලා දිනවා. පාර දිගේ ඔක්කොම එකතු කරලා ගිහලා ප්‍රතිචක්‍රීකරණය කරනවා. නැත්නම් ගිනි තියනවා. නැත්නම් සතුන්ට කන්න දානවා. එයා ඒක තමයි ඒක බලන්නේ. හරි. තව මොනවද කරන්නේ? ගමේ පාරක් කැඩුනා. නේ? ගමේ පාරක් කැඩුනාම පාර හදලා දෙන්නත් ඕන. නේ? ඊට පස්සේ මොනවද? අපි දුම් ගෙවල් ළඟ හන්දියක් තියෙනවා. ඒතර කට්ට කලවරයි. හරි හොල්මන් ඉන්නවා වගේ කියලා ලයිට් එකක් දාගන්න ඕන. ලයිට් එකක් දාන්න ඕනේ. විදුලි පානක් දාන්න ඕනේ. මොකද කරන්නේ? කාටද යන්නේ? ජනාධිපතිට කෝල් කරනවද? අඩෝ මේ වගේ ලයිට් එක දාලා දෙන්න. නේ? අපේ ලයිට් එක පිච්චිලා අගමැතිතුමේ ඩිවුවක් දාන්න. ඒව කරන්නේ නැහැ. මොකද කරන්නේ? නගර සභාවට ගිහින් කිව්වා මෙයා දාලා දෙනවා. අපි අල්ලපු ගමේ මේ අපි නගර සභාව සීමාව නැති ලයිට් එකක් කියලා. මොකද කියන්නේ? අපේ ගන්න නෙමෙයි යෝග ගිහින් අල්ලපු එකාට කියන්නේ. හරි? ඒ කියන්නේ මෙයා මේ සීමාව ඇතුළතදී ලොකු දෙයක් කරනවා අපිට පේන්න දුවන්නේ. උන්ටට අරන් යනවා ලයිට් දානවා පාරවල් හදනවා වතුර දෙනවා. ගොඩක් දේවල් කරනවා හරි. ඕන නිකන් බලන්න ඕන නිකන් හම්බෙට දේවල්. හරි? ඔය වගේ මෙයා ගොඩක් දේවල් කරනවා. අන්නේ කරන්න මොනවද කරන්නේ? කරන්නේ මේ ලයිට් දාලා නිකන් මේ ලයිට් කඩ එක නිකන් දෙනවද එයාට? මේ ලයිට් මෙයා ගන්න බෑ ලයිට් හදන්න නැහැ නේද සබානේ. එයාට ලයිට් හදන කඩේනේ පිළි AC කියලා නැත්තම් මොකක් හරි ඔරෙන්ජ් කියලා. ඔරෙන්ජ් එකට ගිහිල්ලා නේ මම නගර සභාවේ ඉන්නේ මට ලයිට් එකක් දෙන්න කිව්වා දෙනවද නැහැ. සල්ලි දෙන්න නගර සභාවේ කියලා නෑ සල්ලි ගත්තොත් තමයි ලයිට් දෙන්නේ. සල්ලි දුන්නොත් තමයි ලයිට් දෙන්නේ. මෙයාට වැඩ කරන්න සල්ලි ඕනේ. නගර සභාව නිකන් දුවන්න බෑ නේ සල්ලි නැතුව මේ ඉගෙන නගර සභාවගේ දුවන්න බෑ. සල්ලි ඕනේ. සල්ලි හොයාගන්න මොකද කරන්නේ? අන්නේ මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ කීය කී හරි ඉල්ල ගන්නවා නේ. උදේ පාන්දර ඇවිල්ලා මට පෙරදායක් දෙන්න එහෙම කියනවද? නෑ එහෙම ඉල්ලන්නේ නෑ. හරි. එහෙම කරන්නේ නෑ. මෙයා හැමෝටම ලියුමක් කියවනවා. ඔයගොල්ලෝ හැම අවුරුද්දෙම මට මේ ගාණ දෙන්න ඕන. හරි. ඒක රුපියල් 200යි. ඔන්න ඒ වගේ. හරි. රුපියල් 200ක්. වැඩි ගාණක් එකතු කරන්නේ නැහැ. රුපියල් 500ක් වේ තමයි ගන්න. හැම අවුරුද්දටම හැම ගයක් මෙයාගේ යටතේ ඉන්න හැම ගයකින්ම එයා ඒ සල්ලි එකතු කරගන්න. ඒ එකතු කරගෙන එයා ඒ සේවයන් ටික සපයනවා. ඒ සේවයන්ගේ මුදල් වලින් සපයනනේ. උණු එකතු කරන මිනිහට පඩි ගෙවන්නේ මෙයා. ඒ පඩි ගෙවන්නේ අපෙන් එකතු කරන සල්ලි වලින්. හරි. ඒ වගේ දැන් ගෙවල් තියෙනවනේ. ගමේ ගෙවල් ගොඩක් තියෙන. ඒක හැම ගෙයකින්ම ගියර එකතු කරනවා. එකතු කරලා අන්නේ ටික මෙයා තියාගෙන ඕන විදිහට වියදම් කරනවා. අන්තිමටම ආය වැය කියලා එකක් තියෙන. ඒකේ පෙන්නන්න ඕනේ වියදම් කරපුවා නැති එක. හරිද? මාටිය ගහපුවත්
අහු වෙනවා එතකොට නේ. හරි. ඒ විදිහට ඔය ළඟදී ඡන්දයක් තිබ්බේ පළාත් පාලනය කියලා. හරි. අන්නේ නගර සභාවට කට්ටිය තෝරන එක තමයි ඒ සල්ලි ටික හැන්ඩල් කරන්නේ. ඒ සල්ලි ටික බලා ගන්න කට්ටිය තෝරපු එක තමයි කරේ. හරි. ඔතනට ඉතින් අර නේ හොඳ ඩයල් ටික කියවුවොත් එහෙම ඉවරයි. නේ මාට්ටිය ගාලා පාර පාගෙන හදලා රයිටින් ඉස්. ඔය වගේ වැඩ එනවනේ. ඒ වගේ වැඩක් තමයි දැන් කරන්නේ. ඒකට ඒ ටික ඒ අර අපි එකතු කරන සල්ලි මුල්දලට කියන අපි වරපණම් බද්ද හරි. වරිපණම් කියලා කියන්නේ ඒක ඔලුවට දාගන්නයි. ওই විදිහට තමයි වරිපණම් කියන එක තේරුම. මුලින්ම දැනගන්න ඕන අපි කාර්තුවක් කියලා එකක් අහලා. ක්වාටර් එක කාර්තුව. කාර්තුව. කාර්තුවක් කියන්නේ මොකද්ද? කාර්තුවක් කියන්නේ ක්වාටර්ලි රිපෝට් එහෙම අහලා නැද්ද? ක්වාටර්ලි කාර්තුවක් කියලා කියනවා. හරි. 3 මාසයක් හරි. දැන් මාස 3ක් මාස 3කට අපි කියනවා කාර්තුවක්. ඔක මතක තියාගන්න ඕන කාර්තුනේ 3 මාසෙ දානේ වගේනේ. ඊයාගේ 3 මාසෙ දාන. ඊයාගේ කාර්තු දානේ. ඔක ඇත්තම පැටලෙනවා. මාස 3ක් කියන්නේ 3ක්ද 4ක්ද? කාර්තුවක් කියන්නේ 3ක්ද 4ක්ද? ඔක හැමතිස්සෙම පැටලෙනවා හරි. ඔක මතක තියාගන්න ඕන නේ. ඊයාගේ කාර්තුවේ දානේ. අපි 100 කාර්තුවේ දාන දුන්නා නම් කීයද? ඒ වගේ මොකක් හරි මතක තියාගන්න. ඔක ඇත්තම පැටලෙනවා. අතල අවුරුද්දට කාර්තු කීයේද? හොයන්න වෙනවනේ. 3 මාසයක් කියන මතක තියාගන්න නැත්නම් ඊයාගේ දානේ හැදේ. මාස 3ක් තමයි කාර්තුවක් කියන්නේ. එතකොට අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? මාස 3යි 3 ඒවා කීයක් තියෙනවද? කාර්තු 4ක් තියෙනවා. කාර්තු 4ක්. අර ලියන්න කාර්තුවක් කියලා දාලා ලියන්න. කාර්තුවක් කියලා අනිවාර්යයෙන්ම මතක තියෙන්න. කාර්තුවක් කියලා ලියන්න. මාස හරි. මාස 3ක කාලයක් කාර්තුවක් ලෙස හැඳින්වෙන්නේ. මාස 3ක කාලයක් කාර්තුවක් ලෙස හැඳින්වෙන්නේ. හරි. මාස 3 නැත්නම් 3 මාසයක්. 3 මාසයක් කියන එක මතක තියාගන්න. හරි. එහෙම මතක තියාගන්න නැත්නම් ඔක පැටලෙනවා. 3 මාසයක් කියන්නේ ඒක දානයක් දුන්නා වගේ හරි. හරි. මාස 3කට කාර්තුවක් කියලා පැටලෙනවා. හරි. ඊට පස්සේ ලියන්න අවුරුද්දට කාර්තු 4ක් ඇත. අවුරුද්දට කාර්තු 4ක් ඇත. හරි. අවුරුද්දට කාර්තු තියෙනවා 4ක්. හරි. ඒක මතක තියාගන්න. අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මොකද ලියන්නේ? දැන් බදු ගහන්නේ කොහොමද? හැම බදුවම ගහන්නේ මුණ බල්ල ගහන්නේ නැහැ. ඒ බල්ල ගහන්නෙත් නැහැ. හරි. බදු ගහන්නේ ප්‍රතිශතයක් කරනවා. හැමතිස්සෙම ප්‍රතිශතයක් කරනවා. හැමතිස්සෙම මේ බදු කියන ඒවා ගහන්නේ ප්‍රතිශතයකටම තමයි. නැතුව මේ මුණ බල්ල ගන්න ඇඟ බල්ල නේ. බෙරදී නිකන් පාතාල මුණක් අපේ ගමට බරක් නේ. ඔබට වැඩියෙන් බදු ගහනවා මං කියලා එහෙම ගහන්නේ. හරි. බෙරදී කෙට්ටු එකක් උරන් බදු ගහවත් එක නැතත් එක කවන්නේ නැහැ බං. එහෙම කියන්නේ නැහැ. ඔබට බදු ඕනෙත් නැහැ කියලා කියන්නේ. හරි. ඔබමගේ නෑ බදු ගහන්නේ නැහැ මං. ඒවා වෙනවා හැබැයි ඒවා හොර වැඩ. හරි. ඒව කරන්න බෑ. නෑ දැන් නෙමෙයි අම්මා අප්පා ඒ ගමේ නම් ඉන්නේ ඒ නගර සභාවට බදු ගෙවන්න ඕනේ. හරි. හරි. ඔක බදු ගෙවන එකට කියනවා වාර්ෂික හරි. ඒ කියන්නේ අවුරුද්දකට තමයි බදු ගෙවන්නේ. කාර්තුවට බදුත් කියනවා. නමුත් අපි හරි. අපි ඒක අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහන්නේ බදු වාර්ෂිකව තමයි බදු ගන්න. හරි. වාර්ෂිකව තමයි බදු ගන්න. හරි. හරි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 104ක් නැත්තම් 104ක් විතර කියන වාර්ෂික බදු ප්‍රතිශතය. හරි. ඊට පස්සේ දැන් අපි ගන්න දැන් අපිට ඕනේ වාර්ෂිකයක් ඉන්නේ නැහැ මම ඉන්නේ මේ නේ. ඒ දන්නෝ දැන් අලුතෙන් ගියක් ගත්ත එක්කනේ. හරි. ගියක් අරගෙන යා ඉන්නේ මාස 3යි ඉන්නේ. හරි. යා ඒ ගමේ ඉන්නේ මාස 3යි. හරි. යා මාස 3යි ඉන්නේ.
එයා අවුරුද්දටම බදු ගෙවනවද? හරියට ගෙවන්න ඕන. නමුත් එයා ගිහලා කතා කරනවා මම නගර සභාවට අනේ මාත්‍යෝ මම ඉන්නේ මාස 3යි. ඒ කියන්නේ කාර්තුවයි. මට කාර්තුවකට බදු ගෙවුවහම මං ඇති නේද? ඊට පස්සේ නගර සභාවේ කෙනෙක් කියනවා ඒ කියන්නේ මෙහෙම කරන්න බෑ හරිද? මං කියන්නේ නිකන් කතාවක් හරි. මෙහෙම කරන්න බෑ ගිහිල්ලා කියන්න එපා මම මේ ගෙදර ඉන්නේ නැහැ මං යනවා කොළඹ මට බදු ගෙවන්න මට බෑ. හරි? ඊට පස්සේ කියනවා එයා මාස 3යි මාත්‍යෝ මම මේ ඉන්නේ. කියනවා මම කාර්තුවකට ගෙවන බදු ගෙවුවම ඇති නේද? ඊට පස්සේ නගර සභාවේ කියනවා කවන්නේ ඔයා කාර්තුවක ගෙවන බද්ද ගෙවන්නකො. හරි? අපි හරි අපි බදු ගෙවන ප්‍රතිශතය 104යි. මේ ගමේ කට්ටියකින් 104ක් තමයි ගන්න. හරි. හැබැයි මාත්‍යෝ මම 104ක් ගෙවන්නේ වාර්ෂික බදු ප්‍රතිශතයෙන් නේද? මම කාර්තුවකට ගෙවන්න ඕන කීයද? ඒක අපි දන්නේ නැහැ. ඔයා ගිහලා පුළුවන් ගාන ගෙවන්න ඒවයි මොකක්ද? ඒ මිනිහා දැන් ඉනවා අපි ගාවටනේ. දැන් ඔයාලට එනවා ඇවිල්ලා කියන. එතකොට මාත්‍යෝ මම දැන් වාර්ෂිකව නම් 104ක් ගෙවන්න. හැබැයි කාර්තුවකට ගෙවන්න ඕන කීයද? මොකද කරන්නේ? අපි දන්නවා 104ක් ගෙවන්න ඕන කීයද? කාර්තුවකට නම් මොකද කියන්නේ? මාස 3යිනේ. මාස 3 කියන්නේ අවුරුද්දට කාර්තු කීයද? හරි. කාර්තු කීයක් තියෙනවද අවුරුද්දට? අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? 104ක් නේ අවුරුද්දටම ගෙවන්න ඕනේ. වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතය. ඔය 104න් ගෙවුවොත් එහෙම මුළු අවුරුද්දටම එනවා. හරිද? එහෙනම් මොකද කරන්නේ? එක්ක අවුරුද්දට බදු හදලා ඒක බෙදනවා කාර්තු 4ෙන් ඉන්න 4ෙන් බෙදුවාම එක කාර්තුවකට එන්න ගන්න හම්බ වෙනවා. හරි? නැත්තම් අපිට පුළුවන් කාර්තුවකට ප්‍රතිශතය හොයන්න. කාර්තුවකට ප්‍රතිශතය හොයන්නේ මේ ගාන 104 බෙදන්න ඕනේ 4. මේ කාර්තු 4යි. බෙදනවා කියන එකේ තේරුම යට එක දාලා උඩ වැට මාරු කරනවානේ. ඒ මාරු කරාට පස්සේ නා 1යට 4 කියලා ගුණ කිරීම. හරි. ඔන්න ඔබ කියන්නේ. ඒ කියන්නේ මොකද කියන්නේ? අපි අවුරුද්දට ප්‍රතිශතය දුන්නොත් එහෙම කාර්තුවකට හොයන්න. ඒ ප්‍රතිශතය 4න් ගුණ කරනවා. ඒ ප්‍රතිශතය 4න් ගුණ කරනවා. ඒ කියන්නේ ඒක කම් අවුරුද්දෙන්නේ අවුරුද්ද දැන් ඉඳන් ඔයා බැංකුවේ කියලා සල්ලි දානවා කියලා සල්ලි දෙමුත් අවුරුද්දකට 110ක් දෙනවා. ඔයා දාන්නේ මාස 3කට විතරයි. එහෙනම් මොකද කරන්නේ? ඔයා 110න් 4න් එකකින් ගුණ කරොත් එහෙම ඒ මාස 3ට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන්. හරි? ප්‍රතිශතය කියන දේ අපිට ඕන විදිහට ගන්න පුළුවන්. හරි? මාසයකට ප්‍රතිශතය එහෙමම ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඒක හොයන්නේ අපිට ඕන ගානට හොයාගන්න පුළුවන්. හරි? අපිට ඕන කාර්තුවකට එහෙනම් කාර්තු 4ක් තියෙනවා. එහෙනම් 4න් එකකින් මේ වාර්ෂික කියලා කියන්නේ අවුරුද්දට. අවුරුද්දට කියන්නේ කාර්තු 4යි න. අපිට කාර්තුවයි න 4 එකකින් ගුණ කරනවා. හරි? හරි. ලියන්න. වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතයේ දී ඇති විට වාර්ෂික බදු පරිපණම් බදු ප්‍රතිශතයේ දී ඇති විට වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතයේ දී ඇති විට කාර්තුවකට පරිපණම් ප්‍රතිශතයේ සෙවීම සඳහා කාර්තුවකට සෙවීම සඳහා එම ප්‍රතිශතය 4න් එකෙන් ගුණ කරයි. ඒක මතක තියාගන්න එපා. ප්‍රතිශතය ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න ඕන. මාසයකට ප්‍රතිශතය ගන්න මොකද කරන්න ඕන? අවුරුද්දකට දීලා තියෙන්නේ. ඒකට අවුරුද්දක දීලා නම් මාස බලන්න මාසයකට කරනවනේ. අවුරුද්දකට නම් මාස 12ක් තියෙනවා. මොකද කරන්නේ? 12න් එකෙන් තමයි ගුණ කරන්න ඕනේ. يعني බෙදනවා කියන එක උඩයට මාරු වෙලා ගුණ කිරීම වෙනවා 4න් එක යට දෙනවා. හරි ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. හරි ඔබක මතක තියාගන්න එපා. ඉන විදිය බලලා කරන්න. 4න් එකේ ගුණ කරලා ඉන්න. ඊළඟට හරි දැන් බදු ගහන්න ඕනේ කොහොමද? මුණ බලලා ගහන්නත් බැහැ. මොකද කරන්නේ? හැබැයි මෙහෙම ඒවා තියෙනව නේද? හිතන්නකෝ දැන් මේ හිතන්නකෝ දැන් එක්කෙනෙක් ඉන්නවා තනි තට්ටුවේ ගියා. එක තට්ටුවයි. එක තට්ටුවයි. තව එක්කෙනෙක් ඉන්නවා තට්ටු දෙකේ ගියා. හරි? මිනිහා ගිරිපුර ඇත්තකේ ගෙවල් වගේ දෙක තට්ටු දෙකයි. තට්ටු දෙකයි. මේකතර මිනිස්සු පිරිලා හරි තට්ටු දෙකේ ගියක් කියන්නේ ගේ පිරෙන්න මිනිස්සු 10 12ක් විතර ඉන්නවා. මේකද ඉන්නේ යන්තම් දෙන්නයි මොකද ගෑනු කියලා පිරිමි කියලා විතර ඒකද ඉන්නේ. තව ඔන්න පොඩි බබෙකුත් ඉන්නවා චූටි බබේ පොඩි කට්ටේ. මේකද ඉන්නවා
20ක් විතර ඉන්නවා හරි. පල්ලෙහා තට්ටු පිරෙන්න ඉන්නවා, උඩ තට්ටු පිරෙන්න ඉන්නවා. හරි. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ කුණු දාන වැඩි නේද? මු තට්ටු දෙකේ කියන්නේ. මු කුණු දාන පට්ටල හරි සතිය එනවා. බැරල් මේ කුණු ට්‍රැක්ටරේ භාගයට විතර මු කුණු දාන. මු කුණු දාන්නේ නේ. මු කුණු දාන ගොඩාරියක්. මේගොල්ලෝ කුණු දාන ගොඩාරියක් දාන කුණු. මේගොල්ලෝ දාන කුණු පොඩ්ඩයි. හරි. කුණු පොඩ්ඩයි දාන්න. නගර සභාවේ මේ දෙන්නටම එකම බදු ගැහුවොත් හරිද? නගර සභාවේ මේ දෙන්නටම එකම බදු ගහනවා. හරිද? නෑ නේද? පොඩි අසාධාරණ නේද? මුගෙනුත් 20000ක් ගන්න, උගෙනුත් 20000ක් ගන්න. ඒතර මුගට පාඩුවේ නේද? මුගෙන් 20000ක් අතර කවන්නේ, මුගෙන් 20000ක් ගන්න එපා මාත්‍යෝ නේ පවුනේ. ඒ වගේ ඒගොල්ලෝ මොකද කරන්නේ? හරි. මොකද කරන්නේ නගර සභාවේ? කුණු ටික බලලා පාර ඉස්සරහා තියෙන කුණු ටික බලලා හරි කුණු දාන කුණු ටික බලනවා. නමුත් කුණු ගැන හිතන්නේ නැහැ මිනිස්සු ඕල්ලන්නේ. කුණු ටික මුළු මාසෙ බලන්න යන කාලේ වර්ත හංග ගන්නත් පුළුවන්. එහෙම දෙන්න ඒගොල්ලෝ බදු ගහන්න තීරණය කරන්නේ ප්‍රතිශතය තීරණය කරන්නේ. හරි. තාක්ෂේරු වටිනාකම කියන එකක් දෙනවා. හරි. ප්‍රතිශතය මුළු ගමටම එකයි. හරි. මුළු ගමටම ප්‍රතිශතය එකයි. නමුත් වටිනාකම වැඩි ඉන්නේ කියන්නේ මේ බදු වැඩියෙන් ගන්න එපේ. හරි. බදු වැඩියෙන් ගන්න ඕන හින්දා ඒගොල්ලෝ වටිනාකම මොකද කරන්නේ වැඩි කරනවා. රජයෙන් තමයි වටිනාකම දෙන්නේ. හරි. මෙයා කියන තට්ටු දෙකේ කියන වටිනාකම වැඩි. මේගොල්ලන් ගාව දින පොත. ඔයගොල්ලෝ වටිනාකම මෙච්චර කියලා ඒගොල්ලෝ තමයි කියන්නේ. ඔයගොල්ලෝ වටිනාකම මෙච්චරයි. මේගොල්ලෝ වටිනාකම ලක්ෂ දෙකයි නම් මේගොල්ලෝ වටිනාකම ලක්ෂ එකයි. හරි. ඒවා බොරුවට කිව්වේ හරි. අපි බලමු ඒ වටිනාකම කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා හරි. ඒකට කලින් අපි දැනගන්න ඕනේ. හරි. ඒකට කලින් අපි දැනගන්න ඕනේ මෙන්න මේක. දැනගන්න ඕනේ පරිපණම් බදු මුදල හොයන විදිහ දැනගත්තාම වැඩි පුළුවන්. හරි. පරිපණම් බදු මුදල හොයන්නේ. පරිපණම් බදු මුදල සමානයි වාර්ෂික තාක්ෂේරු වාර්ෂික තාක්ෂේරු වටිනාකම වැඩි කිරීම. මේ වාර්ෂික හොඳේදී මේ වාර්ෂික තාක්ෂේරු වටිනාකම වැඩි කිරීම. හරි. පරිපණම් බදු වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතය. මේකෙන් එන්නේ වාර්ෂික බදු මුදල. හරි. ඔය ප්‍රතිශතයේ වාර්ෂිකව දැම්මොත් එහෙම එන්නේ වාර්ෂික. හරි. ප්‍රතිශතයේ වාර්ෂිකව දැම්මොත් එහෙම එන්නේ වාර්ෂික. හරි. ඔක ලේන කොටු කරගන්න ඕන. වාර්ෂික වටිපණම් බදු මුදල සමානයි වාර්ෂික තාක්ෂේරු වටිනාකම වැඩි කිරීම වාර්ෂික බදු මුදල. හරි. ඕකේ වාර්ෂික කියන එක කපන්නේ. ඒක වෙනස් වෙනවා. මෙතන අනිවාර්යෙන් වාර්ෂික එන්න ඕනේ. මොකද තාක්ෂේරු වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. හරි. මෙතෙන් එන්නේ පරිපණම් බදු ප්‍රතිශතය වැඩි කිරීම පරිපණම් බදු. ඔක ලියා ගන්න කොට අක්කා. හරි. ඔක ලියා ගන්න. හරිද? හරිද? හරි.
ඕක තමයි බදු මුදල හොයන සූත්‍රය. හරි. කියන්නේ වරිපණම් බදු මුදල සමානයි වාර්ෂික තක්සේරු වටිනාකම. ඒක තීරණය කරන රජයෙන්. හරි. රජයෙන් තමයි තීරණය කරන්නේ ඔයගොල්ලෝ ගෙදර වාර්ෂික තක්සේරු වටිනාකම කීයද කියලා. හරි. ඒක බලමු කොහොමද එන්නේ කියලා. හරි. හරි. හරි නේද මේක ලියත්තනේ. හරි. ඔක ලියා ගන්න. දැන් මේක අනුව හරි බලන්න. දැන් අර මම ගෙවල් දෙයක් ගැන කිව්වනේ. මේ තියෙන්නේ කඩි තට්ටු දෙකේ. මේ තියෙන්නේ තට්ටු දෙකේ ගිය. තට්ටු දෙකේ ටික වගේ. මේකේ තට්ටු දෙකේ ගිය. හරි. මේගොල්ලෝ මොකද? මේගොල්ලෝ ගෙදර කට්ටිය ගොඩක් ඉන්නවා. මේගොල්ලෝ කුඩු දානවා වැඩි. මේ කට්ටිය එහෙම කරන්නේ නැහැ. මේ කට්ටිය දෙන්නයි ඉන්නේ. මේ පොඩි කියලා යම ඉන්නවා. හරි. හරි. දැන් මොකද කරන්නේ? බදු මුදල හොයන්නේ කොහොමද? බදු මුදල සමානයි. බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය මොකද එන්නේ? මුළු ගමටම එකයි. හරි. මුළු ගමේ දැන් මේක තීරණය කරන්නේ නගර සභාව. මුළු ගමටම ගාන්නේ 104 නම් 104ම තමයි. හරි. ගේ අනුව වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔයගොල්ලෝ ගෙදරට නම් 110ක් විතර ගන්න ඕන. ඔයගොල්ලෝ හරි කරදරේ. එහෙම කියන්න බෑ. හරි. 104 නම් 4ම තමයි. හැබැයි අපි දන්නවා මේ ගෙදර මිනිස්සු වැඩියෙන් උනේ කුණු වැඩියෙන් දානවා පාරව කඩනවානේ. කියන්නේ මිනිස්සු වැඩි කෙනෙකුට අවුල්නේ නේ. මිනිස්සු වැඩි කියන්නේ මේ නගර සභාවෙන් නේ. වැඩිපුර වැඩි දේවල් කරන්න බෑනේ. මේ මිනිස්සු නිතර පාවිච්චි කරනවානේ. ලයිට් වැඩියෙන් දානවා පාරේ ලයිට් ගොඩක් ඕනේ. හරි. කුණු ගෙනියන්න නේ. කුණු ට්‍රැක්ටරේ පිරෙන්න දානවා මේ ගෙදර එකතු වෙලා. ඒ වගේ වුණාම හරි මොකද කරන්නේ? එතකොට මුගේ වැඩියෙන් බදු ගන්න නෙමෙයි. හරි. අපි දන්නවා වැඩියෙන් බදු මුදල හැදෙන්නේ කොහොමද? ප්‍රතිශතය වැඩි කරනවා තක්සේරු වටිනාකම. බදු ප්‍රතිශතය හැමෝටම එකයි. එහෙනම් මේක වැඩි කරන්න ඕන නම් මොකද කරන්නේ? මේක හැමෝටම එකයි නම්. මෙන්න මේක වැඩි කරා නම් හරි මේගොල්ලෝ ටික. හරි. වාර්ෂික තක්සේරු වටිනාකම මේ ගෙදරට වඩා මේ ගෙදරට වැඩි කරා නම් හරි. තක්සේරු වටිනාකම දෙන්නේ Taman නෙමෙයි. හරි. අපි තක්සේරු වලින් නේ මෙයාට ඕන නම් මේ තක්සේරු වටිනාකම මෙයා අඩුවෙන් දානවා. එතකොට අඩුවෙන් බදු මුදලක් නෙමෙයි. එහෙම කරන්නේ නැහැ. අජයෙන් එනවා ඉඩදාරින් දෙන්නෙක් එනවා කියමුකෝ. හරි. ඔයගොල්ලෝ දෙටත් එන්නේ හැම අවුරුද්දකම එනවා. හරි. හැම අවුරුද්දම එනවා. හරි. අවුරුද්දෙන් අවුරුද්ද එනවා. හරි. අවුරුද්දෙන් අවුරුද්ද ඇවිල්ලා ගේ දිහා බලනවා. ගෙදර මොනවද කරන්නේ? වතුර දෙපාරක් අරගෙනද? උඩ තට්ටුවට එනවා පල්ලේ තට්ටුවට වතුර අරගෙනද? කරන්ට් එක උඩ තට්ටුවට එනවා පල්ලේ තට්ටුවට වෙනම අරගෙනද? හරි. ඊට පස්සේ කොහොමද? කපරාදු කරලා දෙකේ කල්ලි දින කට්ටියද ඔක්කොම බලනවා. හරි. බලලා ඒගොල්ලෝ තීරණය කරනවා ඔයගොල්ලෝ වටිනාකම මෙච්චරයි. හරි ලක්ෂ 10යි. ඒගොල්ලෝ තමයි කියන්නේ. ඔයගොල්ලෝ මේක තමයි වටිනාකම ඔයගොල්ලන්ගේ. එතකොට ඒගොල්ලෝ ඒ කම්පියුටරේ දා ගන්නවා මේ නමත් ලියාගෙන මෙයා මෙච්චර තමයි වටින්නේ. මෙයාගේ දෙට එනවා මෙයාගේ දෙට මුකුත් නෑ කපරාදුත් නෑ මේ රෙට් එක උන්නේ නෑ මුකුත් නෑ අදලත් නෑ. මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ බදු ගන්න වටිනාකම ලක්ෂයකයි කියලා මාක් කරනවා. ඒ ලක්ෂයක ඇවිල්ලා මේ බිල්ඩින් වල වටිනාකම ඒව නෙමෙයි ඒගොල්ලෝ හිතනවා. හරි. ඒගොල්ලෝ ආව තියෙන කැල්කියුලේට් කරන විදියක්. ඒක අනුව තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මේගොල්ලෝ වටිනවා. අන්නේ වටිනාකම අඩුයි නම් මේක නියතයිනේ. ප්‍රතිශත හැමෝටම එකයිනේ. ඒකින්ද මේක වටිනාකම වෙනස් වෙද්දී බදු මුදලත් වෙනස් වෙනවා. හරි. අන්න ඒකින්ද තමයි එක එක වලට එක එක වටිනාකම් හම්බ වෙන්නේ. හරි. හරි. ඕක තමයි ඔය වාර්ෂික තක්සේරු වටිනාකම කියන එකේ තේරුම. හරි. හරි. ඔය ටික ලියාගන්න ඕනේ ඔය ටික තේරුණාද? හරි. ඊට පස්සේ ගානක් ලියන්න. ගානක් දාලා ලියන්න. නගර සභා බල ප්‍රදේශයක හරි නගර සභා බල ප්‍රදේශයක කඩේක කඩ කාමරයක නගර සභා බල ප්‍රදේශයක කඩ කාමරයක හරි කඩයක් හරි කඩේක කඩ කාමරයක් හරි එන කඩයක් කඩ කාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම අර මම කිව්වේ ඒගොල්ලෝ ඇවිල්ලා බලලා ගියපු ගාන හරි වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 24000ක් හරි රුපියල් 24000 ඒගොල්ලෝ ඇවිල්ලා බලලා ලියලා ගියා 24000 වා වටින්නේ කියලා. ඒතර මේ 24000ට වඩා කඩවල වටිනවා.
නමුත් ඒගොල්ලෝ දෙනවනේ ගාණක් නේ. රුපියල් 24000ක් නම් හරි 24000ක් නම් එම නගර සීමාවේ අය කරන මදු ප්‍රතිශතයේ 105ක් නම් 105යි ගන්න. එම නගර සීමාවේ අය කරන මදු ප්‍රතිශතයේ 105ක් නම් 5ක්ද නම් හරි. ඒ කියන්නේ සීමාව 105ක් නම් කඩහිමියා ගෙවිය යුතු බදු මුදල කොපමණද? කඩහිමියා වසරකට කඩහිමියා කියන කඩේ අයිතිකාරය වසරකට ගෙවිය යුතු බදු මුදල කොපමණද? හරි. වසරකට ගෙවිය යුතු බදු මුදල කොපමණද? එහෙනම් අවුරුද්දකට ගෙවන්න ඕනේ බදු ගාණ කීයද? හරි. ඔය ටික අර මම කියන සූත්‍රය පාවිච්චි කරලා ඔක්කොම කරලා හදන්න බලන්න. හරි. හදන්න පුළුවන් බලන්න. ලොකු දෙයක් නෑ ඔය. හදන්න පුළුවන්. හදන්න බලන්න ඕක. හරි. කඩේමිය වසරකට ගෙවිය යුතු බදු මුදල කොහොමද? ඒක ඉතලා හදන්න බලන්න ටක්. itu batu dulu. Hari dalam bang. Adanya wasara dia itu batu dulu bang. Kira jalan bang. Afghan jalan tak. इतना देसी है के लिए ना मालूम हर दी इतना देसी है के था इतना देसी है के लिए ना आप मालूम हाथ में लाना है अभी दाना වරපණ බදු මුදල වෙන කොහොම සූත්‍රය? වරපණ බදු මුදල සමානයි. බදු මුදල සමානයි. වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම. වැඩි කිරීම බදු ප්‍රතිශතය. හරි? බදු ප්‍රතිශතය 105යි. වාර්ෂික තක්සේරු වටිනාකම 24යි. එතකොට මේක සුදු කරාම බිඳුවයි අතරපා විසින් බිඳුව දෙකක් විතර පස්සර දෙක 10යි 10 දෙක 12යි 1200යි ඈ බදු මුදල 1200 හරි හරිනේ ආපු ගාන හරි හරි 1200 තමයි එන්නේ හරි හරි බදු මුදල එන්නේ 1200 හරි හරි ඊට පස්සේ තව ගානක් ලියන්න හරි තව ගානක් ලියන්න වාර්ෂික තක්සේරු වටිනාකම වාර්ෂික තක්සේරු වටිනාකම वार्षिक तकसेरू वटिनाकम रुपयाल 50000ක් වන वार्षिक तकसेरू वटिनाकम रुपया 50000ක් වන वार्षिक तकसेरू वटिनाकम रुपया 50000ක් වන නිවසක වර්ෂයකට
වර්ෂයකට බදු වශයෙන් රුපියල් 600ක් අය කරයි. රුපියල් 600ක් වාර්ෂික බදු වශයෙන් රුපියල් 600ක් අය කරයි. හරි. කියන්නේ ආවෘත්තකට 600ක් ගෙවනවා. අංක 1 දාලා ලියන්න රෝමන 1 කාර්තුවකට අය කරන බදු මුදල කාර්තුවකට අය කරන බදු මුදල කීයද? අංක 1 දාලා ලියන්න කාර්තුවකට අය කරන බදු මුදල කීයද? හරි. කාර්තුවකට අය කරන බදු මුදල කීයද? කාර්තුවකට අය කරන බදු මුදල කීයද? හරි. හොයන්න බලන්න. අංක 1 අංක 2 දාලා ලියන්න. කාර්තුවකට අය කරන බදු මුදල කීයද? අංක 1 අංක 2 දාලා ලියන්න. බදු අය කරන ලබන ප්‍රතිශතය කීයද? බදු අය කරන ලබන ප්‍රතිශතය කීයද? අය කරන ලබන වැඩි වුණා. හරි. අය කරන ලබන බදු ප්‍රතිශතය කීයද? අංක 2 දාලා ලියුවා. අය කරන ලබන බදු ප්‍රතිශතය කීයද? අය කරන ලබන බදු ප්‍රතිශතය කීයද? හරි. ඔක දාලා හදන්න බලන්න පළවෙනි එක දෙවෙනි එක. කාර්තුවකට අය ගන්න. හරි. අකුරු නම් ගන්න දෙයක් නැහැ නේ මගේ. හරි. ඒ අකුරු හදා ගන්න ඕන ටික ටික නැත්තම් බෑනේ කරන්නේ. හරි අවුලක් නැහැ. අකුරු හදා කරන්න ඕන. හරි. කාර්තුවකට අය ගන්න බදු ප්‍රතිශතය කීයද? ඔය දාන්න ටක් කරලා හරි. දෙවෙනි කියනවා පළවෙනි කාර්තුවට අය ගන්න මුදල, දෙවෙනි කියන්න කාර්තුවකට බදු ප්‍රතිශතය කීයද? බදු ප්‍රතිශතය කීයද? හරි හදලා දාන්න ටක්. හරි. කීයද දාන්න ඕන? කාර්තුවට අය ගන්න බදු ගාන කීයද? බදු ප්‍රතිශතය කීයද? හරි දාන්න ටක්.
හරි දාන්න ටක්කා. බදු ප්‍රතිශතය කීයද? අය කරන කාර්තුවට අයගන්න කීයද? හරිද? උත්තරලා යන්නේ දැන් ටක්කද? එකට 150යි. දෙවෙනි එකට කීයද? එකට 150යිලු. දෙකට 1.2යි. හරි බලමු. මුලින්ම ආදී කාර්තුකට අය කරන වදමුද? අපි දන්නවා කාර්තුවක් කියන්නේ මාස 3යි. 3 මාසයක් කියලා කිව්වනේ. හරි 3 මාසයක් කියන්නේ 100ගේ නේ 100ගේ දාණය වගේ මොකක් හරි මතක තියාගන්න. කාර්තුවක් කියන්නේ නැත්නම් මාස 3ක් 4ක් දිනේ බැලන්න. 100 කාර්තුවේ දාණය වගේ මතක තියාගන්න. මාස 3ක් කියන්නේ එතකොට මාස 3ේම 4ක් තියෙනවනේ නේ. එහෙනම් මොකද කියලා 400 600 විදන් ඕනේ. 4ෙන්. එතකොට නේ 150. එහෙනම් කාර්තුවට අය කරන වදමුද 150. ඊට පස්සේ ආන බදු ප්‍රතිශතය කියන්නේ බදු ප්‍රතිශතය වෙන්න අපි දන්නවා බදු මුදල දුන්නා වටිනාකම දුන්නා බදු ප්‍රතිශතය වෙන්න සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ බදු හොයන සූත්‍රය බදු හොයන සූත්‍රය ගත්තොත් එහේ බදු මුදල සමානයි වටිනාකම වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම 100ට ප්‍රතිශතය 100ට x දන්නේ බදු මුදල ඇවිල්ලා අවුරුද්දට වාර්ෂික දාමොත් දැන් වාර්ෂික ප්‍රතිශතය නාන්නේ දැන් වාර්ෂික බදු මුදල තමයි දාන්නේ වාර්ෂික මුදල 600 තක්සේරු වටිනාකම 50000යි වැඩි කිරීම 100ට x එනවා 500 වැඩි කිරීම x බෙදීම 500යි 600ත් බෙදීම 500යි හරි බිඳුව කරන 6 වෙනි 5 කියන කීයද 6 වෙනි 5 කියන්නේ 1යි අසරගේ වයි තුරේ 1.2 1.2යි 100ට හරි උත්තරේ හරි 1.2ක් තමයි අය කරන්නේ තක්සේරු වලට මේ ප්‍රතිශතය හරි ඔය ටයිප් එකකින් අපිට පුළුවන් දැන් මොකද මේක ටික ලොකු පාඩමක් හරි මේක මෙහෙමම තමයි ඔය ලෙවල් වලට එන්නේ ඒක ලොකු බයක් දෙයක් නැහැ හරි මොකද්ද කරන්නේ කියලා එක එක බලන්න ඇති බැලුවාම තේරෙනවා මොකද කරන්නේ හරි එක එක වෙනස් විදිහට වෙනස් වෙන්න පුළුවන් පොඩි කියන දේ හරි මේවටම ලාභ සෙට් කරන්න පුළුවන් ඒවා දන්නවනේ ලාභ වෙන සූත්‍ර දන්නවා අලාභ වෙන සූත්‍ර දන්නවා ලාභ ප්‍රතිශත වෙන සූත්‍ර දන්නවා අලාභ ප්‍රතිශත වෙන දන්නවා සූත්‍ර ටික දන්නවා කියන්නේ සූත්‍ර ටික විතර දැනගත්තත් බෑ ඒවට දාන්න ඕනේ ටික දන්නවා කියන්නේ ඔක වැඩි කරන්න පුළුවන් හරි තව පොඩි බදු වර්ග තියෙනවා මේකේ වැට් එක තියෙනවා පොලිය තියෙනවා හරි වැට් එක තියෙනවා වැට් මම ඔය ගැන පොඩ්ඩක් කියලා දෙන්න තියෙන වැට් කියන එක මොකක්ද කියලා හරි වැට් VAT කියන්නේ වැට් ටැක්ස් කියලා කියන්නේ මොකද්ද ටැක්ස් කියන එකේ තේරුම බද්ද වැට් කියලා කියන්නේ වැට් බද්ද නේ වැට් ටැක්ස් කියන්නේ වැට් බද්ද වැට් කියන එකේ තේරුම තමයි මේ බදු වර්ග තියෙනවා ගොඩක් මොනවද ආදායම් බදු පරිපණම් බදු ඊරු බදු දින ගොඩක් වැට් බද්ද කියලා කියන්නේ මොකද්ද වැට් බද්ද කියලා කියන්නේ value added tax අර මම කිව්වේ කලින් දවසේ වාර්ෂික ප්‍රොඩක්ෂන් කියලා මොකක් හරි භාණ්ඩයක් හදනවා ඔයා හරිද ඔයා හදුවා වාර්ෂික කියලා භාණ්ඩයක් ඔයාට පිටකොරට් එකකුන් එකක් හදුවා ඔයාට මොකද කරේ විකුණේ හිටියා මොකද උනේ වා බඩු හදලා විකුණේ හිටියා මේ ඊට පස්සේ විකුණේ ඉති මොකද උනේ මොන ටිකේ වික්ක අවලක් නැහැ වාට රුපියල් 30ක් විතර ගියා හදන්න වා රුපියල් 2ක් ලාභෙ දීපා 32 ගානේ වික්ක ඉස්කෝලේ ඇර්ලේ උන්ට හරි ටොපි නාහරනේ අයිස් පාලමක් කියලා ඉදමු ඔක වික්ක සතියක් විතර වික්ක විකුණ 30ට යනවාට හදලා ඔක්කොම බියදම් බැලුවොත් 30යි රුපියල් 2යි මට ලාභ වුණේ වැඩි අපේ කොල්ලෝ ඉන්නේ නේ අපේ කොල්ලෝනේ ගමේනේ
උන්ට රුපියල් 32 දෙනවා කියලා හිතුවා. කොහොම මුල අවුලක් නැහැ හරි. නේ ඔය ගමේ කොළ විකුණන එක්කෙනා වගේ නේ. පාරේ ගියාගත්තා. එයාගේ මොකද කරන්නේ? එයා කොළ ටික කපන්න ගියා මහන්සි වුණා. පොඩි ගානක් තියාගත්තා පාරේ ටට්ටක් ගාලා වික්කා. හරි. දැන් වාර්ෂිකයේ ප්‍රොඩක්ෂන් එකේ එවනේ වාර්ෂිකයට කැබ් මිනි වාර්ෂිකයේ රිමූව් වලට මිනිස්සු කැමති. ළමයි එහෙම පොර කකා එනවා. දැන් වාර්ෂික මොකද කරන්නේ? ටිකනේ පොඩි හට් එකක් වගේ ගහනවා. හට් එකක් වගේ ගහන අවුලක් නැහැ. පෙළ දෙකක් ලාභි තියා ගන්නවා විකුණනවා. හරි. ඊට පස්සේ ටික මොකද කරේ? අපි පිජ්ජේ දා ගන්න ෂේප් එක හරි. දැන් ඔය අයිස් පැකට් එක විකුණන පිජ්ජේ උත් එමේ. අර ටික වර්ධනය වෙද්දී